අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අදත් ඔයාලට ඉතාලි වචන 5ක් අරන් ආවා. අපි බලමු ඒ මොනවද කියලා. non lo so. non lo so. non lo so කියලා කියන්නේ මම ඒක දන්නේ නැහැ කියන තේරුම. non lo so. I don't know it. ඉංග්‍රීසි භාෂාවෙන් තේරුම. අංක 2 non ho capito. non ho capito. non ho capito. non ho capito කියලා කියන්නේ මට ඒක තේරෙන්නේ නැහැ කියන අදහස. මට තේරෙන්නේ නැහැ. I don't understand කියන අදහස ඉංග්‍රීසි භාෂාවෙන්. අංක 3 parla piano. parla piano. parla piano කියලා කියන්නේ සෙමින් කතා කරන්න වේගවත්ව නැතුව සෙමින් slowly කතා කරන්න කියලා තමයි කියන්නේ speak slowly. අංක 4 come si dice. come si dice. come si dice කියලා කියන්නේ ඔයා ඒක කොහොමද කියන්නේ? how do you say it? how do you say කියන අදහස තමයි තියෙන්නේ. කියන්නේ උදාහරණයක් විදිහට ඒක ඔයා කොහොමද කියන්නේ කියන වගේ අදහසක් තියෙන්නේ. come si dice. come si dice. අංක 5 puoi ripetere. puoi ripetere. Can you repeat? මේ නැවත කියන්න පුළුවන්ද? ඔයාට ඒක නැවත කියන්න පුළුවන්ද කියන අදහස තමයි තියෙන්නේ. puoi ripetere. අපි ආයෙත් බලමු, ඉක්මනින් බලමු. non lo so. non lo so. non lo so. මම මේක දන්නේ නැහැ. I don't know it. non ho capito. non ho capito. මට තේරෙන්නේ නැහැ. I don't understand. parla piano. parla piano. සෙමින් කතා කරන්න speak slowly. come si dice. come si dice. come si dice කියලා කියන්නේ how do you say? ඔයා කොහොමද ඒක කියන්නේ කියන අදහසක් තියෙන්නේ එතන. puoi ripetere. puoi ripetere. ඔයාට නැවත කියන්න පුළුවන්ද? can you repeat? උදාහරණයක් විදිහට that. ඔයාට ඒක නැවත කියන්න පුළුවන්ද කියලා අහන අදහස තමයි puoi ripetere කියලා කියන්නේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.